ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. Hello family members, welcome back to my channel. Hi මගරත් රණ්‍යාලුවනේ ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ජන සුබ අවුරුද්දක් වේවා. මේක ගායි අපේ ක්‍රිස්මස් vlog එක. එන්නකෝ එහෙනම්. ඔයාලා ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරාද? එතකොට ඔයාලට සැන්ටා ගිෆ්ට් හම්බුණාද? මොනවද ඉතින් ඔයාලට විස්තර 2026 අවුරුද්ද හොඳයිද? ඉතින් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙනම අපේ වීඩියෝ එක මොනවද උනේ කියලා බලමු. ඉතින් බලන්න ඔයාලුවනේ අපේ අයියට ක්‍රිස්මස් ට්‍රී එකක් වෙනවද? අපේ අයියා ඩෙකොරේට් කරේ මාවනේ. කොහොමද කොල්ලගේ හැඩ? ලයික් එකක් දාගෙන යන්නේ. ඉතින් යාළුවනේ මේක ක්‍රිස්මස් vlog එක කියලා කිව්වට අපි ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරා නෙමෙයි. අපි ක්‍රිස්මස් වෙනුවෙන් ෂූට් එකක් තමයි කරේ. ඉතින් බලන්නකෝ අපේ අයියා මාව පිනුවෙත් අන්දන්නත් ඇදුවනේ. වැඩි හරි ගියේ නෑ හැබැයි. බලුගති මතුවෙනවනේ guys. ඉතින් අපේ අක්කයි අයියයි මේ ක්‍රිස්මස් ට්‍රී ඩෙකොරේට් කරන මොකද්ද මන්ද ගටියක් ගෙනල්ලා මගේ ඇඟෙත් දැතුවා. ඊට පස්සේ වංගේ ගොතලා ඉන්නේ කියලා අපේ අයියා ඇත්තවිල මගේ ළඟින් වාඩි වුණා. ඔය අපේ අයියා එක කරකවනවා ඉතින්. බලන්න ඉතින් ඒකවත් තියාගෙන ඉන්නේ බෑ ඉතින්. ඔක ටුක්ටක් කරලා ඉතුවහම නම් මම පාඩු හිටියේ ඉතින්. ඔන්න ගායිස් කොල්ලගේ බල්ලගේ ආදරේ. වන් ඉතින් කොතරම්වත් පවුනේ තිමු කියලා මං ඉතින් මෙහෙකුත් දුන්නා. ඉතින් මට කන්න බොන්නේ දැන් දෙනවනේ ඉතින් ඔය මගේ අත්ත ගන්නවා ඉතින්. අත්ත ගෑවහම ඉතින් කොල්ල සැලෙන්ඩර් ඉතින්. මටත් එක විදිහකට ඉන්න බෑ ඉතින්. පේනවනේ ඉතින් අපි බල්ලෝනේ ගායිස්. ඉතින් අපිට බලු ගතිය එළියට එනවා ඉතින් මේ ඉන්න බෑ ඉතින් නලියනවා ඉතින්. ඊට පස්සේ අපේ අයියා try එකක් දුන්නා අර ක්‍රිස්මස් හැට් එකත් මගේ ඔළුවට දාන්න. අනේ ඒක දාගන්න බෑ ගායිස්. ඒක දැක්කම මට කන්න හිතෙනවා. ඔයාලට කියන්න ගායිස් ඒස කවුරුමද රතිඤ්ඤක් ගහනවා මට ඉතින් මලපන්නවා. ඒක තමයි මම ඉතින් සද්ද දාන්නේ. ඉතින් මම වලට මෙතන සවුන්ඩ් දාන්නම්. ඔන්න එහෙනම් අහන්නකෝ මගේ සද්ද කොහොමද කියලා. කොහමද කොල්ලගේ සද්දේ? එයාසේ අපේ කුමාරි අර තොප්පියත් මගේ ඔළුවට දැම්මා. මේ වෙලාවේ අවදාන වෙලට ගිහින් මංක දාගෙන හිටියා. ඒ ගායිස් ඒක මට දැක්කම වන්නම හිතෙනවා. ඉතින් ඔය අපේ අයියාගේ කාර්යයට නගින්නම හිතෙනවා. ඉතින් අර ඇගේ ගෑවි ඉන්න ඕනේ ඉතින්. මම ඉතින් ආස මේ ඇත්තට සෙල්ලම් කරන්න ඉතින්. කොහමරි මාව රවට්ටලා ඒක දැම්මා. අපේ අයියාගේ හිනා බලන්න. කොහමද ගොල්ලයි බස්ලයි කවුද ලස්සන කියලා ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕන. අනේ මම උඹලට ඕනේ මගුලක් කරගන්න කියලා අන්තිමට මට එපා වෙලා මං නිකන් හිටියේ. මං අන්තිමට අර මගේ බෙල්ලේ පටියත් කන්න හැදුවේ. ඊට පස්සේ අපේ අයියා මට තොප්පිය දුන්නා. අර තොප්පිය උඩ තියෙන බෝලයක් වගේ ගායිස් ඒක මට කොතරවා කන්නම හිතෙනවා. ඔය අපේ අයියා අට ඇතුළට අත දාලා ගන්න හදන වැඩි හරියේ නෑ. ඊට පස්සේ අයියා මට තොටෝන්නම් ගහපිය බල්ලෝ කියලා දීලා නිකන් හිටියා. මේ වෙනකොට නම් ගායිස් අර මගේ ඇඟේ ඔතක පටියෙම ගැරවිලා තියෙන ඔයගලන්ට පේනවනේ. ඉතින් මේ මම ඉතින් අර හැට් එකේ උඩ තියෙන බෝලය අල්ලගෙන සෙල්ලමටම තමයි හදන්නේ. ඊයස් කවුද මන්ද බුරාගෙන ආවා ගායිස්. මට උන් හිටි තැන් අවතකලා මාත් බුරාගෙන ගියා. ඊට පස්සේ ගායිස් අපේ අයියා මාවත් ඇරලා අපේ අම්මව අල්ලගත්තා. අපේ අම්මා මං හිටපු තරම්වත් හිටියේ නෑ. ඔයගලන්ට පේනවනේ අපේ අම්මා පිස්සුව හැදලා වගේ අර පටිය කාගෙන යනවා ඉතින්. මට තේරෙන්නේ නැහැ ඉතින් ගායිස් අපිට ඒව දැක්කම අඬ හිතෙන්නේ ඇයි කියලා. එහෙනම් ඉතින් එච්චරයි. අදට ගිහින් එන්න මේක පුංචි මිනි vlog එකක්. 2026 අවුරුද්දේ කොහමද අපි පටන් ගත්තේ කියලා ඊළඟ vlog එකකින් අරගෙන එන්න. Bye guys. channel එක subscribe කරන්න යන්න හොඳේ. නැත්නම් මම තරහ වෙනවා.